Hi guys, ඔයාලා මේ සෙට් වෙලා ඉන්නේ ඊමනි ස්ටුඩියෝ channel එකෙන් ගේන තවත් අලුත් brand new video එකකට. ඉතින් අද කතා කරන්න යන්නේ online ගෙවල් හදලා කොහොමද ඔයා ඒකෙන් earn කරන්න කියලා. ඉතින් මේක online ගෙවල් හදනවා කිව්වම ගෙවල් හදනව නෙමෙයි මේක AI video තමයි අපි හදන්නේ. අපි බලමු ඒ AI video කොහොමද හදන්නේ කියලා. හදලා ඒකෙන් ඔයාලට මාසෙකට ඩොලර් වලින් income එකක් කොහොමද ගන්න කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ video එක මහ ලොකු වෙලාවක් duration එකක් මම තියන්නේ නැහැ. ඉතින් විනාඩි 8ක් විතරයි video එකම. මේ විනාඩි 8 ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඔයා හරියට මේ දේවල් කරොත්. ඉතින් ඔයාට මේක පුළුවන් TikTok, YouTube, Facebook වල monetization දැන් enable කරලා තියෙන ලංකාවට. ඉතින් ඔයා ඒක දන්නවා. YouTube වලත් එහෙමයි. ඉතින් ඔයාට පුළුවන් මේ platform දෙක. TikTok වලින් ඔයාට දැන් monetization ක්‍රම තියෙනවා. ඉතින් මේ ක්‍රමවල use කරලා ඔයාට පුළුවන් TikTok එකෙනුත් මේ platform තුනෙන්ම earn කරන්න. ඉතින් එක වීඩියෝ එකක් හදාගත්තාම platform තුනටම upload කරාම ඔයාට platform තුනෙන්ම earning එක ගන්න පුළුවන්. ඉතින් ඔයා බලන්නකො මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද මේ online ගෙවල් හදන AI වීඩියෝ එක කියලා. ඔයාලට මේ වීඩියෝ එක දැක්කම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක දැක්කහම මිනිස්සුන්ට බලන්න ඒක බලනවා අනිවාර්යයෙන්. මොකද මේක අර පොඩ්ඩක් අර ඉන්ටරෙස්ටිං නේ. ඉතින් ඒක අනිවාර්යෙන් ඉතින් බලනවා කොහොමද මිනිස්සු ෂෝට් විදියට අප්ලෝඩ් කරාම ඔබත් මේ වීඩියෝ රීච් යන වීඩියෝ. ඔයාලට පුළුවන් අදම වැඩේ පටන් ගන්න. යමු ඉතින් කොහොමද මේ වීඩියෝස් හදන්නේ කියලා. ඉතින් මේ වැඩේ කරගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයා Gemini එකට ගිහලා මෙන්න මේ prompt එක දෙන්න තියෙනවා ඔයාලට generate realistic empty living room image by 16:9 ratio. ඉතින් මෙතන මට වැරදුන පොඩි වැරදීමක් වුණා මට. 16:9 ratio නෙමෙයි 9:16 ratio දුන්නා නම් ඔයාලට හරි. මොකද කොහොම කරත් Gemini එකේ ඔයාලට 1:1 size photo එක දෙන්නේ. 1:1 ratio photo එකක් දෙන්නේ. ඉතින් ඕනේ නැහැ ratio කියන include කරන්න ඕනෙත් නැහැ. ඔයාලට ඒක පස්සේ crop කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් empty living room එක photo එකක් දෙන්න කිව්වහම ඔයාලට Gemini එකෙන් photos ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම තව මේ වගේ photo එකක් හදා ගන්නවා empty garden එකක photo එකක්. ඉතින් මේ photo එකත් මම මෙන්න මේ විදිහට prompt එකෙන් generate කරගන්නවා. ඉතින් මෙතන ගියත් එක්කම තමයි ඉස්සරහා garden එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවුලක් නැහැ. කොහොම හරි අපිට photo එකක් generate කරගන්න ඕන. empty තියෙන දෙයක් තමයි අපිට generate කරගන්න ඕන. ඉතින් මම මේ photo දෙකම මේ විදිහට download කරගන්නවා. download කරලා මම මෙතන Google එකට ගිහලා home design AI කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. රතු පාර ලෝගෝයක් එක්ක home design AI එක බලා ගන්න පුළුවන්. ඒකට website එකට ගිහිල්ලා ඔයාලට start design now කියලා දීලා අර අපි හදාගත්තු picture එක මෙන්න මෙතන upload කියන එකට අපි select කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ඔයාලා ratio select කරගන්න එනවා. අපි මෙන්න මෙතන 3:4 ratio එක දෙනවා. දුන්නාට පස්සේ මෙතන room type living room කියලා ගත්ත අපි auto select කරලා තියෙනවා. ඊට පස්සේ design style එකට අපි modern කියලා දෙන්න ඕන. ඊට පස්සේ additional information කියලා තියෙනවා. ඒකට මොකුත් දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපිට create image කියන එක click කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන generating කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ජෙනරේට් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම එන්නේ මේ පික්චර් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. මොකද මේ පික්චර්ස් දෙකම අපිට ඕන වෙනවා වීඩියෝ එකක් ක්‍රියේට් කරනකොට. ඉතින් මම අරකට ගිහිල්ලා අර විදිහට රේෂියෝ එක සිලෙක්ට් කරලා ඒකත් මම AI එකට දීලා ඩිසයින් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකට sign in වෙන්න මුල් පික්චර් එක ඔයාලට sign in වෙන්නේ නැතුව හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලට sign in කියලා ඒ sign in වෙන්න තියෙන්නේ. ඊට පික්චර් එකත් මේ විදිහට ජෙනරේට් වෙනවා. generating your design කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ පික්චර් එකත්. ඔයාලට බලා ගන්න පුළුවන් පික්චර් එක මෙන්න මේ විදිහට AI එකෙන් අපිට ඩිසයින් කරලා දෙනවා. ඉතින් ඒකත් මම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේ ෆොටෝ දෙක කරගත්තා. ඉතින් අපි වීඩියෝ එකක් විතර හදාගන්න තියෙන්නේ. ඔච්චරයි කරන් තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. මේ වීඩියෝ එක මම පොඩි වෙලාවක් කරන් තමයි ටක් ගාලා ඔයාලට බලන්න පුළුවන් එන්න විනාඩි 8ක් හෝ විනාඩි 6ක් වීඩියෝ එක ඩියුරේෂන් එක තියෙයි. ඉතින් ඔයාලට විනාඩි 6 8 බලන්න බැයි නම් ඉතින් ඔයාගෙන් ඊමනි හොයන්න එන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ වගේ පොඩි දෙයක් ඔයාලට කරගන්න බැරි නම් මහ ලොකු දෙයක් මේකේ නැහැ ඇත්තටම. ඉතින් ඊට පස්සේ අපි හයිලුවෝ කියන AI එකට අපි යනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට අර පික්චර් දෙකම සිලෙක්ට් කරගන්න පුළුවන්. අර empty එකයි ඊට පස්සේ අපි හදාගත්ත home design එකකින් හදාගත්තු පික්චර් එකයි දෙකම දාලා මම මෙන්න මේ දෙන prompt එක ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මම මේ prompt ඔක්කොම description එකේ දාලා තියන්න. නැත්නම් first comment එකේ pin කරලා තියන්න. ඔයාලට පුළුවන් comment එක copy කරන් ගිහලා මේ prompt එක ගන්න. නැත්නම් ඔයාලට ChatGPT එකෙන් මේ වගේ prompt හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අර වීඩියෝ එක අපේ image දෙක දාලා අපිට වීඩියෝ එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් create වෙනවා. ඉතින් මේකේ පොඩි limit එකක් තියෙනවා.
ඉතින් ඔයාලට පුළුවන් මේ ලිමිට් එක වෙන ඕන තරම් මේ pictures to AI අපිට තව බලා ගන්න පුළුවන් AI ඕන තරම් තියෙනවා. picture එකක් දීලා AI වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් ඕන තරම් AI තියෙනවා. දැන් free tools තියෙනවා. ඉතින් ඔයාලට free tools use කරගන්න පුළුවන්. මම use කරන AI එකම use කරන්න ඕනේ නැහැ ඔයා. ඔයාලට කැමති AI එකක් use කරගන්න පුළුවන්. free තියෙන එක use කරන්න paid ඒවා බොරුවට ගන්න යන්න එපා. free ඕන තරම් ඒවා තියෙනවා. ඉතින් ඔයාලට මේ AI එක limit එකක් ආවොත් හදිසියවත් ඔයාලට පුළුවන් වෙන Gmail එකකින් log වෙලා ඔයාලට පුළුවන් ඒ Gmail එකෙන් වැඩි කරගෙන යන්න. ඉතින් ඔයාලට Gmail හදාගත්තාන් පස්සේ කොහොමත් මේ ඔයාලට unlimited වගේ තමයි. ඉතින් මම අනිත් එකක් දෙන කියන්නේ මම ඔයාලට පේන්නේ නැති වුණාට තව picture එකක් මම වෙනම හදාගත්තා. ඉතින් මම ඒකක් දෙනවා. ඒකයි මේ අතුට තියෙන එකයි දෙකම දෙනවා. ඊට පස්සේ මම මෙතන ගහගන්න ඔය ලොකු prompt ඕනේ generate translation video කියලා ගහුවාම ඔයාලට අර විදිහට ඔයාලට වීඩියෝ එක හදාගන්න පුළුවන්. ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න ඕන මම අර කලින් create කරගත්තු වීඩියෝ එක මේ තියෙන අර අනිත් වීඩියෝ එක මුලින්ම හදාගත්ත එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ දැක්කේ ගමන් මිනිස්සු අනිවාර්යෙන් මේවා බලලා තමයි යන්නේ කොහොමද. මොකද මේ ඉන්ටරෙස්ටිං වීඩියෝ මේවා AI එකෙන් ඔයාලට මේකේ ඔයාගේ ගෙදර වුණත් මේක ෆොටෝ එක ගහලා ඔයාලට මේ ට්‍රාන්ස්ලේෂන් වීඩියෝ එක කරගන්න පුළුවන් empty room එකක් විදියට. ඉතින් මේ විදියට ඔයාලට AI වලින් හදාගන්න පුළුවන්. ඉතින් අරකට ක්‍රියේට් වුණාට පස්සේ මෙන්න මේ විදියට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් දැක්කනේ මහ ලොකු වෙලාවක් ගියේ නෑ විනාඩි 5ක් යයි. මම මේ රෙකෝඩ් කර වොයිස් කරන ගමන් තාර පොඩ්ඩක් දික් වෙන්නේ. විනාඩි 5ක් යයි වඩ මේක හදාගන්න හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම්. ඉතින් අපි මේ පික්චර් මම වීඩියෝ 3ම ඩවුන්ලෝඩ් කරගෙන මම යනවා CapCut එකට මේක එඩිට් කරගන්න. මේ 3ම මම එකට තියලා තප්පර 6යිනි මේ එක වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි අර වීඩියෝ 3ම එකට තියලා තප්පර 18ක වීඩියෝ එකක් හදාගමු ෂෝට් එකක් විදියට. ඊට පස්සේ මම මේ එකට තියලා ඔයාලට පුළුවන් ඕන ඇනිමේෂන් දාලා ට්‍රාන්ස්ලේෂන් දාලා ඔයාලට සවුන්ඩ් එකක් එහෙම අර මියුසික් එකක් දාලා දන්නේද ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මියුසික් මොකක්වත් දැම්මේ නැහැ. ඉතින් CapCut ඕනේ ඔයාලට වීඩියෝ එඩිටින් ඕන එක පුළුවන්. PC නෙමෙයි මේක මොබයිල් ෆෝන් එකනොත් ඔයාලට කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ලේෂන් ඉෆෙක්ට් ඇනිමේෂන් දාලා ඔයාලට මේ වීඩියෝ එක හදාගන්න පුළුවන්. ෆයිනල් ලුක් එක මම අර මුලින්ම පෙන්නපු වීඩියෝ එක විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ CapCut එකට දාලා එඩිට් කරගන්න තියෙන්නේ එච්චරයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට YouTube, Facebook, TikTok ওই තුනටම Facebook වල රීල්ස් එකක් විදිහට ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. YouTube short විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. TikTok වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ හදලා ඔයාලට එකට කම්බයින් කරලා ඔක්කොම ටික එකට අරගෙන ඔයාලට වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ AI වීඩියෝස් ජෙනරේට් කරලා ඔයාලට ඩොලර් වලින් ඉන්කම් එකක් මන්ත්ලි ලබා ගන්න. ඉතින් එච්චරයි කරන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ. ඔයාලට YouTube channel එකක් හදාගෙන මම ඔයාලට දැන් ස්ක්‍රීන්ෂොට් එකක් පෙන්නන්නම්. ඒ කියන්නේ මේ ස්ක්‍රීන්ෂොට් එක මේ YouTube channel එක බෑන්ඩ් වෙච්ච channel එක. බෑන්ඩ් කියන අර views යන්නෙම නැත්තර ෂෝට් වීඩියෝ එකක් දාම views 4-5කින් නවතින channel තියෙන්නේ. අන්න ඒ වගේ channel එකකට තමයි මම මෙන්න මේ මම දැන් ඔය පෙන්නපු වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඒ කියන්නේ මම AI එකෙන් හදාගත්ත වීඩියෝ එක. ඒක දැම්ම විතරයි ෂෝට් එකේ 1200ක් ගිහිල්ලා තියෙනවා views. ඉතින් 1200ක් කියන මහ ලොකු ගාණක් නෙමෙයි. මේ channel එකේ views යන්නෙම නෑ ඇත්තටම. ඉතින් මාර එක්ස්පෙරිමන්ට් වලට මම තියාගත්ත ඒක channel එක ඒකට තමයි අප්ලෝඩ් කරේ. මේ channel එකට views යන්නේ නැහැ. ඒක බෑන්ඩ් වෙලා වගේ නිකන් හරියට තියෙන්නේ. ඉතින් වැඩක් නැහැ channel එකකින්. ඒ channel එකට දැම්මහම ඒ channel එකේ views 1200ක් ගියා. ඉතින් හිතන්නකො මේ ෂෝට් කොහොමත් රීච් වෙනවා. අර වගේ channel එකකට දාලා 1200ක් ගියා නම් ඔයා අලුතෙන් channel එකක් ඕපන් කරලා පළවෙනි වීඩියෝ එක ස්ටාර්ට් කරොත් කොහොමත් YouTube එකේ ඒක ඉස්සරහට යවනවා. Facebook එකත් එහෙමයි. ඉතින් ඔයාලට පුළුවන් මේ AI videos හදාගන්න. ඉතින් මම අලුතෙන් channel එකක් ඔයා දන්නවා මගේ අර copyright strike scene එකක් ඉඳලා මම අලුත් channel එකක් පටන් ගත්තා. ඔයාලා පුළුවන් logo එක click කරලා ඒ channel එකත් එක්ක set වෙන්න. මේ channel එකේ මම website review කරන්නේ නැහැ. ඒ කියන්නේ review කරන්නේ නැහැ කියන්නේ review කරනවා. ඒ කියන්නේ මම දිගටම review කරන්නේ නැහැ. මම ඉඳලා හිටලා තමයි මේ website review කරන්නේ. ඉතින් ඊමන් space channel එකෙන් තමයි මම review කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අර මේ ඊමන් studio දැන් මේ ඔයා බලන channel එකට copyright strike වැදිලා තියෙන හින්දා ඒකේ හින්දා මේ ඒ channel එකටත් එක්ක set වෙන්න. ඉතින් මට logo එක ඔබලා ඔයාට ඒ channel එක subscribe කරන්න පුළුවන්. ඒකේ තමයි මම site review කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ channel එක දෙක දැම්ම set වෙලා ඉන්නේ. ඉතින් WhatsApp group එකට set කරලා නැත්නම් ඒකට set වෙලා ඉන්න. පල්ලෙහා description එකේ මම link එක දාලා තියෙනවා WhatsApp group එකේ. ඉතින් එහෙනම් හැමෝටම goodbye.